හෙලෝ කොහොමද හැමෝටම මං හිතනවා ඔයාලා සතුටින් පරිස්සමින් ඇති කියලා. ඉතින් අද වීඩියෝ එක අපි බෝඩිමේ නිවාඩු දවසක් ගත කරපු විදිහ ගැනයි ඒ වගේම තව විශේෂ දෙයක්ත් තියෙනවා. ඒ මොකක්ද කියලා දැනගන්න වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් උදේම නැගිටලා යාළුවා හදලා දීපු තේ එකක් බීලා අපි උදේට උයන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ දින මේ උයන්න මොනවද කියලා තමයි කල්පනා කරන්නේ. ඊට පස්සේ ඉතින් අපි හිතුවා අලු තෙල් දාලා සම්බෝලයක් හදන්න. ඔයාලගේ ගෙවල් වලත් ගොඩක් වෙලාවට අපිත් ඉතින් එහෙම තමයි. දැන් මේ අපේ අල එක තෙල් දාලා ඊගාවට අපේ සම්බෝලේ හදන්න තමයි අපිට තියෙන්නේ. ඇත්තටම සෙනසුරාදා ඉරිදා නිවාඩු දවස් වුණාට අපිට අපි ගැන බලාගන්න තියෙන වෙලාව ගොඩක් තියෙන්නේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ. ඔයාලා ඔයා ගැනම බිසි වෙන දවස වෙන්නේ සෙනසුරාදා ඉරිදා දවස් දෙක තමයි. මම කියන්නේ ඔයාලා මේ දවස් දෙකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. මොකද මේ දවස් දෙක හරියම වැදගත් නේ. අපි තුන් දෙනා හිතුවා මේ සතියේ ගෙදර යන්න නැතුව බෝඩිමේ ඉන්නවා කියලා. අපි දැන් කන්න තමයි ලෑස්ති වෙන්නේ. බලන්නකෝ රහ පාටට පේනවද කියලා. ඔයාලා බලයි අපි රතු වල ඉුවේ නෑ නේද කියලා. මේ ඊයේ ඉතුරු වෙච්ච රතු වල ටිකක් අපි රත් කරලා තමයි උදේට කන්න ගත්තේ. බෝඩිම ළඟම රඹුටන් ගහක් තියෙනවා. අපිට රඹුටන් කරලා දෙන්නේ අපේ රෝසිනී තමයි ඉතින්. හරි ළමයි අපි බලමු මම මුලින් කියපර විශේෂ දේ මොකද්ද කියලා. මම ඔයාලට අපේ බෝඩින් රූම් එක පෙන්වන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ අපේ ඇඳ. අපිට ඇඳවල් දෙකක් තියෙනවා. තනි ඇඳකුයි ඩබල් ඇඳකුයි. මේක තමයි මගේ යාළුවෝ දෙන්නනේ තියෙන්නේ. ඉතින් අනිත් හැන්දේ තමයි මම නිදාගන්නේ. මෙතන තියෙන්නේ අපි අපේ රෙදි දාලා තියෙන බෑග්ස් ටික. මොකද අපිට කබඩ් එකක් නෑ රෙදි දාන්න. ඊගාවට මේ තියෙන්නේ අපේ කණ්ණාඩි මේසය. මේකේ මේ උඩ තියලා තියෙන අපිට ඕන කරන දේවල්. ඒ වගේම මේකේ පල්ලෙහාම අපි තියලා තියෙනවා අපේ සපත්තු. ඊට පස්සේ මේකේ පළවෙනි ලාච්චුවේ අපි දාලා තියෙනවා අපිට ඕන අපේ පොත්පත් වගේ පොත්පත් බෙහෙත් වගේ දේවල් ටික. එතනම එහා පැත්තේ තියෙන පුටුවේ තමයි අපි අපේ බෑග්ස් ටික තියලා තියෙන්නේ. ඊට එහා පැත්තේ අපිට රැක් එකක් තියෙනවා. ඒකේ අපේ ගෙදරට අඳින ඇඳපු රෙදි වගේ දේවල් එදින් අදා ගන්න ඒක පාවිච්චි කරනවා. එතනම යට අපි අපිට යන්න ඕන කරන පොල් හාල් වගේ දේවල් ඒ වගේම ඉරම වගේ දේවල් තියලා තියෙනවා. එතකොට අපි පාවිච්චි කරන්නේ තනි ගෑස් ලිපක්. ඒ වගේම අපිට පොඩි රයිස් කුකර් එකකුත් තියෙනවා. මේ ටික තමයි ඉතින් අපි උයන්න පාවිච්චි කරන්නේ. ඔයාලට පේනවනේ අපිට උයන්න කියලා තියෙන්නේ චූටිම චූටි ඉඩ ප්‍රමාණයක්. එතනම යට අපි අපේ කුළු බඩු, ඒ කියන්නේ තුන පහ මිරිස් ලුණු ඒ වගේ දේවල් බෝතල් වල දාලා පොඩි රාක් එක තියලා තියෙනවා. ඊට එහා පැත්තේ පොඩි රාක්කයක් තියෙනවා. ඒක අරකට වැඩි ටිකක් ලොකුයි. ඒකේ අපේ එළවලු, පිඟාන්, කෝප්ප, ලුණු, අල ඒ වගේ දේවල් දාලා තියන්න පාවිච්චි කරනවා. එතනින් එහාට ගියපුවාම අපිට තියෙනවා අපේ බාත්රූම් එක. මෙන්න මේ විදිහට තමයි අපේ බාත්රූම් එක තියෙන්නේ. මේ වගේ කූඩයක් පාවිච්චි කරලා අපි තුන් දෙනාට ඕන දත්බුරුසු, ෂැම්පෝ, සබන් වගේ දේවල් වෙන වෙනම කූඩ 3ක දාලා තියාගන්නවා. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න අපේ බෝඩින් රූම් එක හොඳයිද නැද්ද කියලා. ඊට පස්සේ අපි ආවා අපිට ඒ කියන්නේ ගන්න ඕන බඩු වගේක් ගන්න. ඉතින් මේ ටිකත් අරගෙන අපි ආපහු ගෙදර යන තමයි හදන්නේ. අද අපේ බෝඩිමට අපේ යාළුවෙක් එනවා. එයා ඇවිල්ලා එයා චොක්ලට් ගෙනත් තිබ්බා. ඒවත් අපිට දීලා ඉතින් කතා කර කර ඉඳලා ගියා. එයා ආපු වෙලා වීඩියෝස් ගන්න නම් ඉතින් බැරි වුණා.
දැන් අපි බ්‍රෑඩල් යන තමයි හදන්නේ. ලලනී මේ හදලා තියෙන්නේ ලලනීගේ මාළු මිරිස් ඇඹුල් අතර මේක රහයි. ඔයාලත් යාළුවෝ එකතු වුණාම මේ වගේ චූටි චූටි පැක් දාන වැඩ කරනවද? අපිත් මේ කඩල පිටි පැක් එකක් තමයි දාගෙන ඉන්නේ. ඔන්න බලන්නකෝ අපේ කට්ටිය කඩල පිටි පැක් එක මූණෙන් දාගෙන ඊළඟට කකුල් දෙකෙන් දාගන්න හැටි. ඇත්තටම මේ කඩල පිටි පැක් එක මූණේ විතරක් නෙමෙයි කකුල් දෙකේ අත්තල වගේ හැමතැනම ගන්න හොඳයි. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් එන්ඩ් කරනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.